ජේසුස් වහන්සේ අන්ධ මිනිස්සෙකුට දූවිලි එහෙම නැත්නම් මඩ භාවිතා කරලා සුවය දෙන්නේ ඇයි? Gospel of the John ජොහන් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ තියෙන මේ කොටස තමයි ජේසුස් වහන්සේ උපතින් අන්ධ මිනිස්සෙක්ව දකිනවා. උන්වහන්සේ පොළවට කෙළපිඩක් දමලා දූවිලි සමග මිශ්‍ර කරලා මඩ සාදලා ඒක ඔහුගේ ඇස්වල තබලා ජේසු කියනවා සිලෝහම් නැමැති ජලාශයට ගිහින් ඒක හොදගන්න කියලා. ඔහු ඒ දේ කරනවා. එතකොට ඔහුට සුවය ලැබෙනවා. ජේසුස් වහන්සේ ඇයි මඩ භාවිතා කරලා මේ අන්ධයව සුව කරන්නේ? මේකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි ක්‍රියේෂන් සිම්බලයිසම්. නිර්මාණය මතක් කර දීමට. උත්පත්ති පොතේ තියෙනවා මනුෂ්‍යව දූවිලි වලින් සෑදුවා කියලා. ඉතින් ජේසුස් වහන්සේ මේ විදියට දූවිලි භාවිතා කරන්නේ උන්වහන්සේ නිර්මාතෘවරයා කියන පණිවිඩය මතක් කර දෙන්නට. දෙවෙනි හේතුව තමයි විශ්වාසය පරීක්ෂා කිරීමට. ජේසුගේ අන්ධ මනුෂ්‍යයාට කියනවා ගිහිල්ලා හොදගන්න කියලා. ජේසු නියෝගයක් දෙනවා ගිහිල්ලා හොදගන්නට කියලා. ඉතින් අන්ධ මනුස්සයාට ඒ සුවය ලැබුණේ විශ්වාසය ධන ක්‍රියාව නිසා. එහෙම නැත්නම් faith plus act නිසා. හැම වෙලේම ප්‍රහතියාරයකට අවශ්‍ය දේ තමයි faith plus act. විශ්වාසය සහ ක්‍රියාව. විශ්වාසය පමණක් නෙමෙයි විශ්වාසය සමග ක්‍රියාවත් අත්‍යවශ්‍ය කාරණාවක්. තුන්වෙනි හේතුව තමයි සාමාන්‍ය නොවන ක්‍රියාවක් භාවිතා කිරීම. ජේසුස් වහන්සේ බොහෝ වෙලාවට බයිබලයේ තුල මිනිසුන්ව වචනයෙන් සුව කරනවා. නමුත් මෙතන උන්වහන්සේ මඩ භාවිතා කරන්නේ ජේසුස් වහන්සේගේ බලය රඳා පවතින්නේ ක්‍රමයෙන් නොවේයි උන්වහන්සේගෙන්මයි කියන පණිවිඩය ලබා දෙන්නට. ඒ කියන්නේ උන්වහන්සේට අත තියලා සුව කරන්නටත් පුළුවන්, අත තියන්නේ නැතුව සුව කරන්නටත් පුළුවන්. රෝගියා ළඟට ගිහිල්ලා සුව කරන්නටත් පුළුවන්, රෝගියා ළඟට යන්නේ නැතුව සුව කරන්නටත් පුළුවන්. උන්වහන්සේගේ සර්ව බලධාරීත්වය මතක් කරන්නට තමයි ජේසුස් වහන්සේ මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සුව කරන ක්‍රමය අදාළ වෙන්නේ නැහැ. ඒ සුවය ලැබෙන්නේ උන්වහන්සේගෙන්මයි කියන පණිවිඩය ලබා දෙන්නට. හතරවෙනි හේතුව තමයි ආත්මික අන්ධභාවය පෙන්වන්නට. මේ අන්ධයා ශාරීරිකව අන්ධ මිනිස්සෙක්. නමුත් ජේසුස් වහන්සේගේ සමයේ සිටපු පරිසවරු වෙනයදරයෝ ආගමික නායකයෝ අධ්‍යාත්මිකව අන්ධභාවයකට ලක් වෙලා හිටියේ. ඒකයි ජේසුස් වහන්සේ අවසානයේ කියන්නේ ඔබට පෙනෙනවා කියලා ඔබ කියන නිසා ඔබේ පාපය ඉතිරිව තියෙනවා කියලයි. අවසාන වශයෙන් අපිට ගන්න තියෙන පණිවිඩය තමයි උන්වහන්සේ නිර්මාතෘ මැවුම්කරුවාණන් වේ. උන්වහන්සේ දිව්‍යයන් වහන්සේගේ පුත්‍රයාණන් වේ. උන්වහන්සේට ඕන දෙයක් ඕන මොහොතක ඕන වෙලාවක කරන්නට පුළුවන්. ඉතින් උන්වහන්සේව විශ්වාස කරන්න. ජේසු පීඩයි.